වෙලාව පාන්දර 5:00මාරයි. දැන් අපි මේ ඉන්නේ කළුතර බෝධිය ගාව. අපි අද යන්නේ ලංකාවේ තියෙන තවත් ගොඩක් ලස්සන නවාතැන් පොලකට. අපි ජායලින් පිටත් වුණේ පාන්දර 4:00මාරට. අපේ ගමනාන්තය තමයි මාතර. එහෙට ගිහිල්ලා බලමු කොහොමද කියලා. Hi, good morning. අද අපි ඇවිල්ලා ප්ලේස් එක තමයි මම ගොඩක් කලින් ආසාවෙන් එන්න හිටපු තැනක්. ඒ තමයි සලල Blue Beach Villa. එන්න මම කියන ලොකේෂන් එක. ඉතින් ගයිස් කලින් කිව්වා වගේම අපි මේ ඇවිල්ලා ඉන්නේ තලල්ල Blue Beach Villa එකට. මේක තියෙන්නේ මාතර ඉඳන් තංගල්ල පාරේ කිලෝමීටර් 14ක් විතර එන්න ඕනේ. විනාඩි 20ක විතර ගමනක් මාතර ඉඳන්. මාතර තලල්ල කියන ප්‍රදේශය තමයි මේක තියෙන්නේ. අපි අද ආවේ ඩේ අවුට් එකකට. ඉතින් මේ විලා එක ගැන කිව්වොත් මේක ඇවිල්ලා වෙනම කන්සෙප්ට් එකකට හදපු විලා එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විලා එකේ තියෙන්නේ ලංකාවේ තියෙන අනිත් විලාත් එක්ක ගත්තම වෙනම වයිබ් එකක්. ඉතින් අපි බස්නාහිර පළාත ඉඳන් දකුණු පළාතට මෙච්චර දුරක් ඩේ අවුට් එකකට ආවේ මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නිසා. අපිට ආවට පස්සේ තේරුණා අපි ආව එක පාඩුවක් නෑ කියලා. මොකද මෙතන ඇත්තටම මාරම ලස්සන තැනක්. අපි මේ විලා එකේ ඩේ අවුට් එකකට ඉන්ක්ලූඩ් වෙන්නේ මොනවද, ප්‍රයිස් කොහොමද කියලා වීඩියෝ එක ඉස්සරහදී තව කතා කරමු. ඊට කලින් අපි මේ විලා එක කොහොමද කියලා බලලා ඉමු. ටයිම් එක පොඩක් අවුවයි. ඉස්සරහින් හවස් වර්පේ. ඉතින් අපිට පේන view එක. දැන් මේකේ අවුට්සයිඩ් එක ඔක්කොම වලට පෙන්වන. දැන් අපි යන් රූම් එක මොන වගේද තියෙන්නේ කියලා බලන්න. රූම් එකේ තියෙන ෆැසිලිටිස් මොනවද තියෙන්නේ? පොඩිද ලොකුද? අපේ තියෙනවා අපි ඇතුළේ තියෙන එක රූම් එක මේ රූම් එක වලට පෙන්නන්නේ මේ රූම් පහක් තියෙනවානේ. පහක් තියෙනවා. මේක පොඩි විලා එක ගන්න පුළුවන් රූම් එකක් විතර ගන්න පුළුවන්. අපේ දෙක තියෙන්නේ මිනි කියන්න බෑනේ. එකක් ලොකු කිචන් එකක්. ඒක අපිට තියෙනවා මේක ෆැසිලිටි එක තියෙනවා. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක නම් ඉවරයි. අපෙන් ආපහු ඉවරස් එකකින්ද වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බෙනවා. ටී කොෆි හදාගන්න පුළුවන්. ඒ ෆැසිලිටි එක තමයි මේකේ තියෙන්නේ. chair තියෙනවා, ඩබල් බෙඩ් එකක් තියෙනවා, ටීවී තියෙනවා, ෆෑන් තියෙනවා, non AC ගන්න AC ගන්නත් පුළුවන් නේ. මෙන්න අපේ view එක තියෙන මෙතනදී මේක Blue Beach Villa නේ. හින්දා මොන පැත්තවල එක එක view පේන්නේ, මුහුද එක එක view පේන්නේ. ඒක කියන්නේ දෙවියන් කොහොමද? මේ රූම් එකෙන් ආපුවම තියෙන view එක. අපි දැන් මේකේ වොෂ්රූම් එක. මම දැක්ක ලොකුම වොෂ්රූම් එක. Our hearts beat to the city streets. We began to feel the fire.
rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Now the morning is the afternoon. We lay awake in bed. The laughs so loud as the hours pass. We're gonna do it all again. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be, we're gonna be two hearts running wild. The moonlight, summer sky, it was the best we ever had. And we'll stay young forever. We'll never have regrets. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. අපි දැන් කණ්ඩා යන්නේ වෙලාව කීයද? 2:10යි. අපි මුලින්ම ඕඩර් කරේ සීක්‍රට් රයිස් එක. ඒක පෝෂන් එක පොඩක් මදි වුණා. අපි චිකන් ෆ්‍රයිඩ් රයිස් එක තෝරලා දැන් කන්න යන්නේ. අපි කනකම් ඔයාලා විඩා බලන්න. ඉතින් අපි කාලය වුණාට පස්සේ අපිට හිතුණා මෙතන ෆොටෝස් ටිකක් ගන්න යන්න ඕන කියලා. ඉතින් මේ විලායකේ ගොඩක් ලස්සන ෆොටෝ ලොකේෂන් ටිකක් තියෙනවා. ගොඩක් කට්ටිය මේකට එනවා ෆොටෝ ෂූට් වලට, වෙඩින් ප්‍රී ෂූට් වලට. ගොඩක් කට්ටිය එනවා මේ විලායකට. ඉතින් ඇත්තටම ලස්සනයි මේකේ තියෙන ෆොටෝ ලොකේෂන් ටික නම් අපි ගිහිල්ලා දැක්කට පස්සේ අපිටත් ආසයි තුණා. මොකද මාර ලස්සනයි ඒ තැන. ඉතින් මම කලින් කිව්වා වගේම ලංකාවේ තියෙන අනිත් විලත් එක්ක ගත්තම මෙතන අමුතුම ලස්සනක් තියෙන්නේ. ඒ කියන්නේ මේ කලර්ස් එක්ක මෙතන මාර ලුක් එකක් තියෙනවා. ඉතින් මෙතන ඩේ අවුට් එකකට ගාන වෙන්නේ රුපියල් 15000ක්. ඉතින් ඒකට ඉන්ක්ලූඩ් වෙනවා වෙල්කම් ඩ්‍රින්ක් එක, පූල් ඇක්සස්, ඒ වගේම එක විලා එකක් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඔයාලට මෙතනින් ලන්ච් එක නම් හම්බ වෙන්නේ නැහැ. අපි ලන්ච් එක ගන්න ඕන වෙනම පේ කරලා තමයි ගන්න ඕනේ මෙතනට. ඉතින් ওই දේවල් තමයි ඩේ අවුට් එකකට ඉන්ක්ලූඩ් වෙන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ ඔයාලා එද්දි මේ මිල ගණන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් එන්න කලින් කෝල් එකක් දීලා එන්න. ඔයාලට Google සර්ච් කරා නම් මෙතන තැන හොයාගන්න පුළුවන්, ෆෝන් නම්බර්ස් ටික ගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. දැන් ගොඩක් හවස් වෙලා තියෙන. ඉතින් අපි ගෙදර යන්නත් ඕනේ. අපි ජයහෙලට යන්න ඕනේ ආයේ. ඉතින් හැමදාම වගේ ඔයාලට කියන්න තියෙන්නේ අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මතකද bell icon එකත් click කරන්න. ඒ වගේම අපේ videos හොඳ නම් අපිව share කරන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙනකන් අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.